ඔයාලා 9 බෝල් ප්ලේ කරන්න කැමතිද? එහෙනම් මම අද ඔයාලට කියලා දෙන්නේ 9 බෝල් වල තියෙන ස්පෙෂල් රූල්ස් ඇන්ඩ් ෆවුල් සහ ඒක යොදාගෙන කොහොමද අපි ප්ලේ කරන්නේ කියලා. බිලියඩ්ස් වල එහෙම නැත්නම් 8 බෝල් වල ඔයාලා භාවිත කරන බේසික් රූල් ඔක්කොම මේකෙදිත් ඇප්ලයි වෙනවා. ඒ කියන්නේ ටච් ෆවුල්, කුෂන් ෆවුල්, one foot on the floor, double shot වගේ කියන රූල්ස් ඔක්කොම ඇප්ලයි වෙනවා. හැබැයි ඊට අමතරව ස්පෙෂල් රූල්ස් කීපයක් 8 බෝල් වලට සාපේක්ෂව ස්පෙෂල් රූල් කීපයක් 9 බෝල් වල ඇප්ලයි වෙනවා. අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා මොනවද තියෙන ස්පෙෂල් රූල්ස් කොහොමද 9 බෝල් ප්ලේ කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. 9 බෝල් ගේම් එකේදී හැමතිස්සෙම ඕනේ කියන 9 වෙනකන් තියෙන බෝල ටික විතරයි. අනිත් බෝල් ටික වඩ පුළුවන් පැත්ත කරලා තියන්න. ඒකෙදී හැමතිස්සෙම මේ වගේ මොම රැක් එක අරගෙන පළවෙනි බෝල් එක කියන්නේ yellow color බෝල් හෙඩ් බෝල් එක හැමතිස්සෙම ඉස්සරහින් තියන්න ඕනේ. ඒක මැන්ඩේටරි රූල් එකක්. ඊට පස්සේ අනිත් බෝල මේ විදියට කැමති විදියට තියලා මේ මැද තියන්න ඕනේ හැමතිස්සෙම 9 බෝලේ. ඒක තමයි දැන් ඔයාලා දන්න 8 බෝල් වල අපි 8 බෝලේ ඩක් බෝලේ මැද තියනවා වගේ 9 බෝලේ තමයි මේකේ ප්‍රධාන බෝලේ. ඒක මැද තියලා අනිත් බෝල ටික වටේ තියන්න ඕනේ. කැමති විදියකට තියන්න. ඒක පිළිවෙලක් නෑ. කොහොම හරි ප්‍රධාන දේ තමයි මේ හෙඩ් බෝල් yellow color බෝලේ හැමතිස්සෙම ඉස්සරහට 9 බෝලේ මැද තියෙන විදියට ඩයමන්ඩ් ෂේප් එකට මෙන්න මේ විදියට හදන්න තියෙනවා. මෙහෙම හදලා ඉවරලා මේ ඉරි දෙක සෙට් වෙන තැන මේ මැද ඔයාලට පේනවාද ඩොට් එකක් සාමාන්‍යයෙන් ඕන පුල් ටේබල් එකේ ඩොට් එක තියෙන ඒ ඩොට් එක ඉස්සරහින් තියන්න පුළුවන්. ඔයාගේ හෙඩ් බෝලේ මෙහෙම ගෙනල්ලා මේ විදියට. එහෙම නැත්තම් ඔයාලට පුළුවන් මැද තියෙන බෝලේ 9 බෝලේ උනත් ගෙනල්ලා තියන්න. නමුත් ගොඩක් වෙලාවට භාවිත වෙන්නේ මේ හෙඩ් බෝලේ මෙතන ඩොට් එක ඉස්සරහින් තියෙන මෙතඩ් එක තමයි. ඉතින් ඔය විදියට තියලා හිමීට මෙහෙම රැක් එක උස්සන්න තියෙනවා. ඉතින් බ්‍රේක් කරනකොට ඔයා හැමතිස්සෙම මේ ඉරෙන් පිටිපස්සේ තියලා ඒ බෝල් වල වගේම ඉරෙන් පිටිපස්සේ කැමති තැනක තියලා ඔයා හැමතිස්සෙම ගහන්න ඕනේ මෙන්න මේ yellow color බෝල් එකට ඉස්සෙල්ලම වදින්න. මොකද මේකේ රූල් එක තමයි lowest possible බෝල් එකට ඔයා ගහන්න ඕනේ. ඒ කියන්නේ yellow color බෝල් එක තමයි මුලින්ම ඔයා ගහන්න ඕනේ. ඊට පස්සේ යන්න ඕනේ ඒ ඕඩර් එකේ පිළිවෙලට. ඒ කියන්නේ පළවෙනි බෝල් එක දැම්මා, දෙවෙනි බෝල් දැම්මා, තුන්වෙනි බෝල් එක එහෙම ගිහිල්ලා තමයි 9 බෝල් තමයි අන්තිමට දාන්න ඕනේ. ඒ නිසා හැමතිස්සෙම ඔයා ගහන්න ඕනේ lowest possible බෝල් එකකට. හැබැයි වැරදි බෝල් එකකට ගැහුවොත් ඒ කියන්නේ එක තියෙද්දි දෙවෙනි බෝල් එකට ගැහුවොත් එහෙම ඒ ඕඩර් එක කැඩුවොත් එහෙම ඒක ෆවුල් එකක්. එතකොට බෝල් ඉන් හෑන්ඩ් ෆවුල් එකක් හම්බ වෙනවා අනිත් පැත්තේ ප්ලේයර්ට. එයාට කැමති තැනක තියලා එතකොට ප්ලේ කරන්න පුළුවන්. හරි අපි බලමු මුලින්ම බ්‍රේක් එකක් කොහොමද කරන්නේ කියලා. ඉතින් මේක ලීගල් බ්‍රේක් එකක් වෙන්න නම් අඩුම තරමේ බෝල 4ක් වදින්න ඕනේ කුෂන් වල. ඉතින් දැන් මම කරපු එක ලීගල් බ්‍රේක් එකක්. දැන් මේ බ්‍රේක් එකෙන් පස්සේ එකක්වත් ගියේ නැති ඉඳන් මම දාන්න ඕනේ බෝලේ තමයි සෙලම් මේ yellow color බෝලේ. ඊපස්සේ ඒක දාලා දෙවෙනි බෝලේ, තුන්වෙනි බෝලේ. ඒ විදිහට තමයි ඔයා දාගෙන යන්න ඕනේ. ඒ වගේම මේකෙදි ඔයාට ඕන වෙලාවක පුළුවන් තමන් ගහන බෝලේ අරුණම වෙන බෝලයක් පොකට් වුණොත් එහෙම දිගටම මේ ෆ්‍රේම් එකේ රැඳිලා ඉන්න. ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදිහට කම්බිනේෂන් ෂොට් එකකින් හෝ කැරම් ෂොට් එකකින් ඔයා මේ පළවෙනි බෝල්ට ගහද්දි වෙන බෝලයක් පොකට් වුණොත් එහෙම ඔයා ස්ටිල් ඔයා තාමත් ඔයාට කන්ටිනියු කරන් යන්න පුළුවන් ඔයාගේ chance එක. එක්සැම්පල් එකක් විදිහට දැන් මම පළවෙනි බෝලේ ගහනවා කම්බිනේෂන් එකක් විදිහට දෙවෙනි බෝලේ මේ ග්‍රීන් කලර් බෝලේ පොකට් වුණා. එතකොට ග්‍රීන් කලර් බෝලේ පොකට් වුණා කියලා ඔයාට ෆවුල් එකක් ගන්නෙ නෑ. ඔයා දිගටම කන්ටිනියු කරනවා. ඔයා ඊළඟට ගහන්නත් ඕනේ මේ බෝලෙට. මොකද හැමතිස්සෙම ඔයා ගහන්න ඕනේ lowest possible බෝල් එකට. ඒ කියන්නේ අඩුම නම්බරයක් තියෙන බෝලට ගහන්න ඕනේ. වෙන බෝලයක් පොකට් වුණා කියලා ප්‍රශ්නයක් නෑ. ඔයාට කන්ටිනියු කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් හිතන්න ඔයා පළවෙනි බෝල්ට ඔයාට ගහන්න තියෙන හැබැයි 9 බෝලේ පොකට් වුණා. එහෙම පොකට් වුණොත් එහෙම ඔයා ෆ්‍රේම් එක දිනුම් ඕනම වෙලාවක ඔයාට පුළුවන් කැරම් ෂොට් එකකින් කම්බිනේෂන් ෂොට් එකකින් 9 බෝලේ පොකට් කරන්න. හැබැයි ඔයා හැමතිස්සෙම ගහන්න ඕනේ අඩු නම්බරයක් තියෙන බෝලේ. ඒ කියන්නේ අදාළ නම්බරේ ඕඩර් එකේ පිළිවෙලට ගහන නම්බරයට ගහන්න ඕනේ. ඒ අතරේදී 9 බෝලේ පොකට් වුණොත් එහෙම ඔයා ෆ්‍රේම් එක වින් කරනවා. පළවෙනි ස්පෙෂල් රූල් එක බ්‍රේක් එකේදී 9 බෝලේ පොකට් වුණොත් එහෙම ඒක ගෝල්ඩන් බ්‍රේක් එකක්. ඒ කියන්නේ ආ ෆ්‍රේම් එකම දිනු. 8 බෝල් වල සමහර වෙලාවට ඔයාලා ප්ලේ කරන බාර් රූල්ස් ඇප්ලයි වෙනවා. ඒ කියන්නේ බ්‍රේක් එකේදී බ්ලැක් බෝලේ පොකට් වුණොත් ඇතම් තැන් වල ගෝල්ඩන් බ්‍රේක් එකක් විදිහට සලකනවා. සමහර තැන් වල ආපහු රීරැක් කරනවා. සමහර තැන් වල ආපහු මැද්දෙන් කියලා ප්ලේ කරනවා. ඒ වගේ බාර් රූල්ස් ඇප්ලයි වුණාට 9 බෝල් වල කෙලින්ම ඇප්ලයි වෙන ඉන්ටර්නැෂනල් රූල් එක ඒක තමයි බ්‍රේක් එකේදී 9 බෝලේ පොකට් වුණොත් අනිවාර්යෙන් මේක ඒ ෆ්‍රේම් එක වින් ගෝල්ඩන් බ්‍රේක් කියන රූල් එක ඇප්ලයි වෙනවා. ඉතින් එක්සැම්පල් එකක් විදිහට ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලන්න. You're up on the hill. So close. Let's go! No!
6. It's a golden. Oh my word! The first golden of the 7. අනිත් රූල් එක තමයි කෝල් පොකට්ස් අවශ්‍ය නැහැ. 8 බෝල් වල ඔයා දන්නවා පොකට් එක කෝල් කරන්න ඕනේ. හැබැයි 9 බෝල් වල කිසිම වෙලාවක අඩුම තරමේ 9 බෝල් එකටවත් පොකට් එක කෝල් කරන්න අවශ්‍ය නැහැ. කොහොම හරි 9 බෝල් පොකට් වුණොත් ඔයා ඒ ෆ්‍රේම් එක දිනු. ඉතින් මේ ඉන්ටර්නැෂනල් මැච් වල තියෙන එක්සැම්පල් බලන්න 9 බෝල් ඕන වෙලාවක වැරදීමකින් හෝ පොකට් වුණොත් ඔහු ඒ ෆ්‍රේම් එක දිනු. බලන්න මේ එක්සැම්පල්. Oh no! Where can I play the push out to? He's made the 9 ball! He's made the 9 ball in rack 2! Jumping out into a 2-0 lead, bringing the house down. In went the two via the aerial route. Nine well ball. Called, and where's the 9? There it is. Wow. That's some way. ඉතින් 9 බෝලේ කී බෝලේ දෙකම එකපාර පොකට් වුණොත් එහෙම දැන් 8 බෝල් වල නම් බ්ලැක් කලර් බෝලේ කී බෝලේ පොකට් වුණොත් එයා ෆ්‍රේම් එක පරාදයි. හැබැයි 9 බෝල් වල එහෙම වෙන්නේ නැහැ. 9 බෝල් වල කොයි වෙලාවකවත් වැරදි විදියට 9 බෝලේ ගියොත් එහෙම ඒ කියන්නේ කිව් බෝල් එක්ක ටේබල් එකෙන් එළියට ජම්ප් වෙනවා. එහෙම නැත්නම් කිව් බෝලේ ස්ක්‍රැච් වෙනවා. ඒ කියන්නේ පොකට් වෙන ගමන් 9 බෝලෙත් පොකට් වෙනවා. එහෙම වුණොත් හැමතිස්සෙම වෙන්නේ 9 බෝලේ මැද්දෙන් තියලා කන්ටිනියු කරන් යනවා. ඒ කියන්නේ අනිත් පැත්තේ ප්ලේයර් ඉතින් ඉතින් ඒක ජයග්‍රහණය කරනවා කියන අදහස තමයි. මොකද හැමතිස්සෙම හම්බෙන්නේ බෝලින් හෑන්ඩ් අවස්ථාවක්. එතෙන්දී අනිත් පැත්තේ ප්ලේයර්ට ඒ chance එක හම්බුණා. මෙයා කරන්නේ 9 බෝලේ මැද්දේ තිබ්බම ඔයාලට පුළුවන් කිව් බෝලේ හැම තැනකින් තියලා ෆවුල් එකෙන් අවස්ථාව අරගෙන පොකට් කරලා ෆ්‍රේම් එක වින් කරන්න. ඉතින් ඒකට එක්සැම්පල් තමයි මේ තියෙන ඉන්ටර්නැෂනල් මැචස් වල වෙච්ච සිදුවීම. Dragons did not go down without a fight. Oh! What? Wow! What? Wow! Of the Dragons still alive. Can you please slap me? This might be just a nightmare. What? අනිත් ස්පෙෂල් රූල් එක තමයි 3 ෆවුල් රූල් එක. ඉතින් 3 ෆවුල් රූල් එක කියලා කියන්නේ ඔයා පිට 3 පාරක් ෆවුල් කරොත් එහෙම ඔයා ෆ්‍රේම් එකම පරාදයි. ඉතින් ගොඩක් වෙලාවට ප්ලේයර්ස්ලා ස්නූක් කරලා බෝලේ හංගලා ෆවුල් ගන්නවා, ස්ක්‍රැච් ෆවුල්, ස්නූක් කරලා ගන්න මිස් වෙන ෆවුල්, ටච් ෆවුල් ඔය කොහොම හරි ජෙනරල් ෆවුල් 3ක් පිට කරොත් එහෙම 3 consecutive ෆවුල් කරොත් එහෙම ඔයා ෆ්‍රේම් එක පරාදයි. හැබැයි මේක පිට වෙන්න ඕනේ. හිතන්නකෝ ඔයා ෆවුල් දෙකක් කරාට පස්සේ තුන්වෙනි එකේදී ඔයා බේරගත්තොත් එහෙම එතනින් පස්සේ ඒක ඒ අවස්ථාව ඉවරයි. ඊට පස්සේ ආපහු පාරක් ඔයා පිට 3 පාරක් වෙන වෙලාවක කරොත් තමයි මේ මැච් එකේදීම වෙන්න පුළුවන්, වෙන මැච් එකේදී වෙන්න පුළුවන්. කොහොම හරි ඔයා එක දිගට 3ක් කරොත් විතරයි ඒක කවුන්ට් වෙන්නේ.
3 consecutive fouls කියලා. ඉතින් 3 foul rule එක යටතේ වට foul 3ක් පිට පිට බේර ගන්න බැරුණා. ෆ්‍රේම් එකම පරාදයි. ඉතින් break එකේදී foul එකක් කරොත් එහෙම 8 ball වගේ නෙමෙයි 9 ball වල කැමති තැනක ඕපන් වුණත් නැතත් කැමති තැනක මේ cue ball එක තියලා bowling hand අවස්ථාවක් හම්බ වෙනවා. cue ball එක කැමති තැනක තියලා එයාට play කරන් යන්න පුළුවන්. ඉතින් ඒ වගේම break එකක් miss වුණොත් එහෙම ඒකත් foul එකක් විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් ඒකටත් අනිත් පැත්තේ player ට පුළුවන් මේ cue ball එක කැමති තැනක තියලා play කරන්න. ඉතින් 3 foul rule වලට example විදිහට මේ videos බලන්න. ඉතින් මෙයා international match වල ඇත්තටම වෙච්ච incident මේ player ට මුලින්ම break එක miss වෙනවා. ඒකට ඒකත් foul එකක් විදිහට වැටෙන්නේ. ඊට පස්සේ අනිත් පැත්තේ player snoop කරනවා. ඒ වගේම ඉතුරු foul දෙකත් බේර ගන්න බැරි වෙනවා අනිත් පැත්තේ player ට. එතකොට එක දිගට එයා foul 3ක් කරාම 3 foul rule එක යටතේ match එක ඒ කියන්නේ frame එකම පරදිනවා. 10 Foul shot. Foul shot. Foul shots. David Alcady wins the round. අනිත් ස්පෙෂල් රූල් එක තමයි 9 බෝල් වල හම්බ වෙනවා පුෂ් අවුට් ඔප්ෂන් එක. ඒ කියන්නේ බ්‍රේක් එකෙන් පස්සේ හම්බ වෙන ඉමීඩියට් ෂොට් එක. ඒ කියන්නේ දෙවෙනි ෂොට් එකේදී ඔයාට ගහන්න බෝලයක් නැත්තම් ඔයා කියන්නේ ඔයාට ගහන්න යන බෝලේ කවර් වෙලා නම් ඔයාට පුළුවන් පුෂ් අවුට් කියලා කෝල් කරලා මේ කියු බෝලේ ගෙනිහිල්ලා ඕන තැනකින් ප්ලේස් කරන්න. එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් එහෙම ඔයා දැන් ගහන්න ඕනේ yellow color ball එකට ඔයාට ගහන්න විදියක් නැහැ. මොකද මේක මේ red color ball එකෙන් කවර් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයා කරන්නේ පුෂ් අවුට් කියලා කෝල් කරලා රෙෆරි කෙනෙක් හිටියොත් රෙෆරිට කියන්න පුළුවන් පුෂ් අවුට් කියලා. නැත්නම් විරුද්ධ පැත්තේ ප්ලේයර්ට ඇහෙන්න පුෂ් අවුට් කියලා ඔයාට පුළුවන් මේ කියු බෝලේ හිමීට ගෙනහිල්ලා ඕන තැනකින් ප්ලේස් කරන්න. ඊට පස්සේ මේකට ගහන්න පුළුවන් විදියට හදාගන්න. ඒ කියන්නේ මෙන්න මේ හරියින් වගේ ගෙනහිල්ලා ප්ලේස් කරන්න. දැන් ටිකක් පේනවනේ. ඒ වගේ. ඉතින් මේකෙදි කුෂන් වෙන්න අවශ්‍ය නැහැ කියු බෝලේ. ඒ වගේම ඔයාලට පුළුවන් ස්ට්‍රැටජිකලි ඕන බෝලයක් පොකට් කරන්න. 9 බෝල් උනත් පොකට් කරන්න පුළුවන්. හැබැයි 9 බෝලේ ආපහු ගෙනල්ලා මැද්දෙන් තියලා කන්ටිනියු කරන් යනවා. ඒ කියු බෝලේ නවතින තැන ඉඳන් තමයි ඔයා ප්ලේ කරන් යන්න ඕනේ. අනිත් පැත්තේ ප්ලේයර්ට පුළුවන් මේ පුෂ් අවුට් එක අරගෙන එක්ක සෙල්ලම් කරන් යන්න. එහෙම නැත්නම් ඔයාටම ආපහු රිටර්න් කරලා නෑ ඔයා ප්ලේ කරන් යන්න කියලා කියන්න පුළුවන් ඒ පුෂ් අවුට් අවස්ථාවේදී. ඒ වගේම මේක හැමතිස්සෙම හම්බ වෙන්නේ දෙවෙනි ෂොට් එකේදී. ඒ වගේම ඒක පුළුවන් මේ අනිත් පැත්තේ ප්ලේයර්ට උනත් කියන්න. ඒ කියන්නේ හිතන්නකො මුලින්ම බ්‍රේක් කරාට පස්සේ එක බෝලයක්වත් ගියේ නෑ. එයා ගහන්න යනකොට මේ yellow color බෝලේ කවර් වෙලා තියෙනවා. yellow color හරි එයා අඩු lowest number එක තියෙන බෝල් එක කවර් වෙලා නම් එයා push out කියලා කෝල් කරලා එයාට පුළුවන් මේ cue බෝලේ ඊළඟට එයාට ගහ ගන්න පුළුවන් තැනකට ගිහිල්ලා මේ cue බෝලේ ප්ලේස් කරගන්න. මේ හරියින් වගේ ඒ වගේ මේ එක්සැම්පල් එක බලන්න. මේකෙදි push out කියලා කෝල් කරලා කොහමද ඒක ප්ලේ කරන්න කියලා බලන්න. Tell you, Joshua Fillers lost the second rack against João Griot, 1-1 there. Push up. Push. ඒ වගේම මේ එක්සැම්පල් එකත් බලන්න. Yeah, I mean, if he can keep this up, you know, he'll be a threat.
believe a push out is upon us. Maybe he can thin the 2 and play some sort of a safe, but doesn't look like he can see it from this angle. Yeah, my assessment of his break-off is this. It's being effective, most certainly in terms of multiple balls potted. That said, though, to try and retain the cue ball in the middle of the table, he's failing in that regard. Yes. I agree with that sentiment. Does need to keep an eye on the rock, as they say. And McGee is going to have to accept this and try to play a safety of sorts. Maybe with a bit of high left, he can bank the 2, 1, 2, 3 around by the 5 and follow up behind the 9, 7, 8. Nicely done, unless he leaves an unfortunate window. ඒවගේ මේ එක්සාම්පල් එකත් බලන්න මේ ඉන්ටර්නැෂනල් මැච් එක ෂවුට් එක ගන්නෙ නෑ අනිත් පැත්තේ ප්ලේයර් කලින් ප්ලේයර්ටම දෙනවා ඔයා කන්ටිනියු කරන් යන්න කියලා. පොෂවුට් එකේදී සමරයිස් කරොත් එහෙම ඔයාට පුළුවන් කිව් බෝල් එක ගෙනහිල්ලා ඕනම තැනක ප්ලේස් කරන්න ඕන බෝල් එක පොකට් කරන්න 9 බෝල් එක ස්ට්‍රැටජිකලි හිතලා පොකට් කරන්න පුළුවන් හැබැයි 9 බෝල් එක ආපහු මැද්දෙන් තියලා කන්ටිනියු කරන් යනවා. ඉතින් පුෂවුට් ඔප්ෂන් එක කියලා කියන්නේ ඔය රූල් එක තමයි. ජෙනරල් බිලියඩ්ස් වල එහෙම නැත්නම් 8 බෝල් වල භාවිත වෙන රූල් සම්බන්ධ වීඩියෝ දෙකක් මම කරලා ඇති. ඒක බලුවා නැත්නම් පල්ලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා ලින්ක්ස් දෙක. ඒකටත් ගිහිල්ලා බලලා අයිඩියා එකක් ගන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයා 9 බෝල් සම්බන්ධව දැනුමක් ලබා ගන්න ඇති කියලා කොහොමද 9 බෝල් ප්ලේ කරන්නේ. ඒවගේ මොනවද තියෙන ස්පෙෂල් රූල්ස් කියලා ඉතින් ඔයාලට පුළුවන් වගේ යාළුවොත් එක්ක ප්ලේ කරලා බලන්න 9 බෝල් කොච්චර ෆන් ගේම් එකක්ද කියලා. ගොඩක් වෙලාවට ටක් ගාලා ෆ්‍රේම් එකක් ඉවර වෙනවා. 8 බෝල් වගේ ගොඩක් වෙලා ඇදින්නේ නැහැ. ඉතින් ඔයා මේ වීඩියෝ එකෙන් දැනුමක් ගත්තා නම් නොදන්න අයටත් දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම ලයික් කරන්න. මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉස්සරහට තවත් මේ වගේ pool වලට සම්බන්ධ වීඩියෝ වලින් හම්බෙමු. ගිහිල්ලා එන්න ඔක්කොටම ජය වේවා.